එතකොට අපි මම ආපහු රෙකෝඩින් එක බලන කට්ටියට ටක් ගාලා පැහැදිලි කරන්න. අපි අද කතා කරන්න යන්නේ ලයිස්තු. එතකොට ලයිස්තු වර්ග තුනයි ordered list, unordered list සහ ඊළඟට විස්තරාත්මක ලයිස්තුව. සිංහලෙන් කිව්වොත් අංකිත නොවන ලයිස්තු, අංකිත ලයිස්තු සහ විස්තරාත්මක ලයිස්තු. එතකොට මේ අපි කතා කරලා තියෙන අංකිත නොවන ලයිස්තුවක්. අංකිත නොවන ලයිස්තුවකදී අපිට පුළුවන් අංකිත නොවන ලයිස්තුවක් අපිට අර්ථ දක්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. UL කියලා ටැග් එකක් ඇතුළේ. UL කියන ටැග් එකෙන් කියවෙන්නේ unordered list කියලා. එතකොට unordered list එකක් තියෙනවා කියන එක තමයි මේ ටැග් එකෙන් අර්ථ දක්වන්නේ. ඒ ටැග් එක ඇතුලේ අපි මේ list කියන වචනේ තමයි මේ LI කියන ටැග් එක හැදෙන්නේ. හරි list item කියන එකෙන් LI list එකේ තියෙන item. එතකොට ඔන්න list එකේ තියෙන පළවෙනි item එක මොකද්ද කියලා LI කියන ටැග් එක ඇතුලේ දෙනවා. ඊට පස්සේ දෙවෙනි item එක මොකද්ද කියලා දෙනවා. තුන්වෙනි item එක මොකද්ද කියලා දෙනවා. ඊට පස්සේ අවසානයේ list එක අවසානයේ අපි unordered list කියන tag එක UL කියන tag එක close කරනවා. මේ විදිහට slash එකක් දාලා close කරනවා. හරි. දැන් අපි බලමු මේක මෙතනින් ගාලා ඒකට දාලා එතකොට අපිට මෙන්න මේ විදිහට unordered list එකක් හම්බ වෙනවා. ඊළඟට අපිට පුළුවන් unordered list එකේ මෙන්න මේ තියෙන මෙන්න මේ icon එකට මෙන්න මේ පාඩකරු බෝලයක් වගේ දෙන්නේ. අපි ඒකට කියනවා disk එක කියලා. DISC disk එක. මෙන්න මේ disk එක වෙනකොට අපිට තව ටයිප් දෙකක් අපිට ඔයාලා සිලබස් එකේ කතා කරන්න තියෙනවා. අපිට මේ දෙක ගන්න ඕන නම් හරිද? මෙන්න මේ විදිහට කරන්න ඕනේ. මෙන්න මේක බලන්නකො මේ. මම මේ අලුතෙන් ගත්ත මෙන්න මේ කෝඩ් එක බලන්න. මේ කෝඩ් එකේ මම අලුතෙන් ඇඩ් කරලා තියෙන්නේ මෙන්න මේ කැලේ විතරයි. මොකද්ද? type සමානයි square. එතකොට square කියලා කියන කොටුවනේ. එතකොට එහෙම වුණොත් මෙන්න මේ ලිස්ට් එක මේ car van bus කියන මෙන්න මේ ලිස්ට් එකේ මෙන්න මේ කියන ඩොට් වෙනකොට වැටෙනව මොනවාද? කොටු ලකුණු. හරි. ඊළඟ මම දීලා තියෙන type එක සමානයි circle කියලා. ඒතර circle එකක් කිව්වම අර මෙන්න මෙතන තියෙන මේ ඩොට් වෙනකොට circle වැටෙනවා. බලමු ඔය විදිහට ලිස්ට් තුනක් එනවා. ඔය දැක්කද? එතකොට අපිට මොකද්ද කරන්න තියෙන්නේ? type එක දෙන්න පුළුවන් අපිට අද ඕනේ type එකෙන්. එතකොට ඒ type එකට මෙතන අපිට output එක හම්බයි. ඒ වගේම මෙතන අපි type එකක් නොදුන්නම disk එක වැටෙනවා වගේම අපිට එතනට බැරි වෙලා හරි අපි type එක දුන්නොත් disk කියලා. හරි. ඒත් අපිට මෙතන output එකේ වෙනසක් පෙන්වන්නේ නැහැ. ඒත් disk එකම තමයි වැටෙන්නේ. ඒතර unordered list කියන ඔච්චරයි. හරි. එහෙනම් අපි ඉස්සරහට යන කට්ටිය මම බලා ගන්න මොකද්ද? ordered list. ඒ කියන්නේ අංකිත ලයිස්තු. හරි. දැන් අපි කතා කරන්නේ නැහැ අංකිත ලයිස්තුවක් ගැන. ඒතර ඒකත් මේ වගේම තමයි. හරිද? වෙනස් වෙන්නේ පොඩි දෙයක් විතරයි. පොඩි දෙයක් විතරයි. මොකද්ද? මෙන්න මෙතන UL වෙනුවට අපි දානවා මොකද්ද? කොහමද? ආ මෙතන UL වෙනුවට මම දානවා OL කියලා. ordered list. OL. හරි. ඒතර මෙතනත් එහෙනම් මොකද්ද? එතනත් O වෙන්න බෑ. අන්න අපි ওই විදිහට ordered list එකක් හදාගෙනයි තියෙන්නේ. බලමු දැන් මේක order එකකට එනවද කියලා. හරි. මම රිෆ්‍රෙෂ් කරනවා. දැක්කනේ. දැන් order එකට ආව මේ පිළිවෙලකට. මොකද්ද? 1 ඔයාලට පේනවනේ. 1 2 3 කියලා order එකක් හැදිලා තියෙනවා. එතකොට මට මෙතන 1 2 3 වෙනකොට තව ඔයාලට කතා කරන්න පුළුවන් මොනවද? කැපිටල් A අකුර. ඒ කියන්නේ කැපිටල් A, කැපිටල් B, කැපිටල් C කියලා ගන්න පුළුවන්. ඊළඟට සිම්පල් A, සිම්පල් B, සිම්පල් D කියලා ගන්න පුළුවන්. ඊළඟට රෝමන් නම්බර්ස් වලින් ගන්න පුළුවන්. රෝමන් වලත් ඒ කියන්නේ රෝම ඉලක්කම් වලත් කැපිටල් රෝම ඉලක්කම් සහ සිම්පල් රෝම ඉලක්කම් කියන දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට එතනදිත් කරන්න තියෙන්නේ අර අපි කලින් එහෙ කළා වගේම පොඩි වැඩක්. මොකද්ද? මෙන්න මෙතන OL කියන එකට ඔයා අයඩ් කරනවා type කියලා ගුණාංගයක්. ඒක යටතේ ඒවා භාවිත කරන්න හිතන් ඒ සිම්පල් අකුරු නම් මම සිම්පල් ඒ අකුර දෙන්න. එච්චරයි. හරි. ඔන්න බලන්න. දැක්ක සිම්පල් ABC කියලා. හරි. එතකොට ඔය ආකාරයෙන් අපිට ආකාර පහක් තියෙනවා. අපි බලමු දැන් මේ ටික ඔක්කොම කරගෙන යන්න. ඔක්කොම උදාහරණ ටික එකපාරම එන්න. මට කියන්න දැන් මේ කතාවරපක තේරුණාද කියන්නේ? කතාවරපක තේරුණාද ළමයි? ඔව් අයියා. තේරුණාද? අනිත් අය? තේරුණායි. හරි. හරි. එතකොට ඔන්න මම මුලින්ම ටයිප් එකක් නැතුව එකක් දානවා. හරිද? ටයිප් එක පළවෙනි එකේ ටයිප් එක අයින් කරන්න. දෙවෙනි එකට මම සිම්පල් එක දානවා. තුන්වෙනි එකට මම දානවා කැපිටල් එක. බලමු හරියයි කියලා. හරි. ඕකේ. ඊළඟ එකට මම දානවා සිම්පල් I. සිම්පල් I. ඊළඟ එකට මම දානවා කැපිටල් I.
හරි. ඕකේ අපි බලමු දැන් ඔන්න මම අන්ඕඩර් ඕඩර්ඩ් ලිස්ට් පහක් හදලා දෙනවා. එකක් ටයිප් එක නැතුව එකයි. ටයිප් එක සිම්පල් A කියලා එකයි, කැපිටල් A කියලා එකයි, සිම්පල් I කියලා එකයි, කැපිටල් I කියලා එකයි. අපි බලමු. සේව් කළා. රිෆ්‍රෙෂ් කරලා බලමු. දෙකනේ. මොකක්ද වෙලා තියෙන්නේ? වැඩිපුර එකක් පැත්තට හදලා. ඕකේ. සෝරි. ඔන්න බලන්න. දැන් මම පහක් හදලා දෙනවා. පළවෙනි එකේ මුකුත් ටයිප් එකක් දාලා නැහැ නේ. මම මේක ටයිප් කියන එක අයින් කළත් ඕක හැදෙනවා ඈ. බලන්න. ඔය. එහෙම නැත්නම් මට ඕන මෙතන මෙහෙම දාන්න පුළුවන් ඈ. ඒක ඉතින් අත්‍යවශ්‍ය නැහැ. මට ඕන මෙතනත් අර අරකේ වගේම කලින් එහෙ වගේම ටයිප් සමාන එක කියලා එකේ ඉලක්කම දාන්න පුළුවන්. ඒත් මේකම තමයි එන්නේ. ඔය වෙනසක් වෙන්නේ නැහැ. දැක්කද? එතකොට මම ටයිප් එක එක කියලා දැම්මම මෙතන මේ 1 2 3 කියලා ලිස්ට් එකක් ආවා. ටයිප් එක සිම්පල් A කියලා දැම්මම සිම්පල් ABC කියලා ලිස්ට් එකක් ආවා. කැපිටල් A දැම්මම කැපිටල් ABC කියලා එනවා. සිම්පල් I දැම්මම සිම්පල් රෝමන් නම්බර්ස් වලින් එකක් එනවා. කැපිටල් I දැම්මම කැපිටල් රෝමන් නම්බර්ස් වලින් එකක් එනවා. තේරුණාද? තේරුණාද? තමයි කතාර. ඔව් අයියේ. හරි. ඊළඟට මෙතනට ඔයාලට දැන් වචන විතරක් නෙමෙයි ලිස්ට් එක කියලා එකතු කරන්න පුළුවන් හරිද? ඔයාට ඕන නම් ෆොටෝස් තුනක් දාන්න පුළුවන්. රෝම ඉලක්කම් 1, රෝම ඉලක්කම් 2, රෝම ඉලක්කම් 3 කියලා ෆොටෝස් තුනක් දාන්න පුළුවන්. හරි. ඔයාට ඕන නම් මොකක් හරි ලින්ක් තුනක් දාන්න පුළුවන්. තව මොනවද පැරග්‍රාෆ් තුනක් දාන්නත් ඕන. ඔයාලා අපි කතා කරන්නේ හෙඩර්ස් තුනක් දාන්න ඒත් පුළුවන් ඈ. හරි. ඒ ඕනම දෙයක් දාන්න පුළුවන්. මම මේ ටෙස්ට් එකක් දැන් මේක ඔයාලට ලේසියිද? අපි ඕනනම් මේකට ෆොටෝස් තුනක් යූස් කරන්න බලමු. බලමු ඈ. ෆොටෝස් තුනක්. ෆොටෝස් තුනක්. try එකක් දෙන්න. බලමු කන්න කේස් එකක්. ඉතින් බලමු ෆොටෝස් මොනවද ගන්න දෙන්නේ. මම එකම මෙතන එකම ෆොටෝ එකේ තමයි ෆොටෝ දෙකක් තියෙනවා. මම බලමු මේකේ කොපි කරගමු. මෙතනට ගියා. මේකේ තියෙනවා නේ කොපි ඇස් පාත් කියලා තියෙන. ඒක කොපි කරාම එයාගේ මේක කොපි වෙනවා. හරිද? මම දැන් දාන්න යන්නේ මම මේ ඔක්කොම කට් කරනවා. අපි දැන් එක ලිස්ට් එකක් හදන්න යන්නේ. මේක විදිහටම ඔයාලට ඕන මේ අන්ಓඩර්ඩ් ලිස්ට් එකක් හදන්නත් පුළුවන්. හරිද? මම මේ හදන්න යන විදිහට. මම මෙතනට මෙන්න මේ ලිස්ට් කියන එක ඇතුලේ නිකන් කා කියලා දාන්න තු මම ගන්නවා ටැග් එකක්. මොකද්ද? IMG කියලා ටැග් එකක් ගන්නවා. හරිද? sorry. ඊට පස්සේ මම IMG නම් SRC කියලා කියන මතකයිනේ උනාගේ. මේක ඇතුළට මම කොපි කරගත්ත අපේ මේක දාගත්තා. ලින්ක් එක දාගත්තා. කොහේ එතනට එතනට යන්නේ. බලමු මම සේව් කරලා ඊට පස්සේ අපි යමු අපේ අවුට්පුට් එකට. අවුට්පුට් එකේ මම පොඩ්ඩක් මම දැන් මේකට දාන්න යනවා. මොකද්ද? මම මෙයාගේ මේ එකපාර SRC කියලා ඉතින් දැන් මම මෙයාගේ විත් එකත් පොඩ්ඩක් උසයි මේ පළලයි පොඩ්ඩක් මම පික්සල් 100 විතර දාන්න නැත්නම් අපිට අවුට්පුට් එක බලා ගන්න අමාරු. මේ වගේ සති කතා කරා වැඩි වෙලාවක් උන්න මීටින් එක එන්න උනොත් ආයි ওই ලින්ක් එකේ මෙන්න හරිද? මේ ඔන්න පළවෙනි ෆොටෝ එක ඒ විදිහට වැල්ලා තියෙනවා. ඉතින් තව ෆොටෝ එකක් දාගමු. මෙන්න මේව ගන්න. මේ ගණන් ගන්නවා මේ මම ඔය හදපු පොඩි පොඩි මේ මගේ අවශ්‍යතාවලට අද බැනර්ස් ටිකක් තියෙන ඒවා ගන්න. මම මෙතෙන්ට දානවා මොකද්ද? අර විදිහටම IMG කියලා ටැග් එකක් හදුවා. SRC කියලා හදාගත්තා. ඒකට මම හදාගත්ත පාත් එක කොපි කරගත්තා. හරි. ඇයි මේක රතු වෙන්නේ නේ? ඊළඟට මොකද්ද කරන්න ඕනේ? මෙතෙන්ට ගියා. ට්වීට් එක
CI මේ විදිහට දුන්නා. හරි. සේව් කරලා බලමු. හරියනවාද කියලා. සේව් කළා. දැක්කද? මේ ඒතර නම්බර් එකේ යටින් වැටෙන්නේ ඈ. ওই විදිහට අපිට හදාන්න පුළුවන්. දැන් මේ බස් කියන එක අයින් කරලා මම තව ෆොටෝ එකක් දැම්මොත් ඒකත් ඒ විදිහට ඇඩ් වෙනවා. මට කියන්න තේරුණාද ඒක කියලා? නිකන් ඉච්චර දෙයක් නැහැ නේ. මේ ඉමේජ් ටැග් එකේ මොනවා හරි නොතේරුණු තැන් තියෙද? තමයි. නෑ නේ මම මේ ගියත් කතා කරානේ. with එක i එක ඊට පස්සේ ඕන ALT කියලා ඕල්ට ටෙක්ස්ට් එකක් දෙන්න පුළුවන්. ඕල්ටර්නේටිව් ටෙක්ස්ට් එකක්. ඕකේ. ඊළඟට අපි කතා කරන්න යන ලිස්ට් එක තමයි ඔන්න පොඩ්ඩක් වෙනස් වෙන්නේ. හරිද? දැන් මේ දෙන්නගෙම එකම දේ එක අකුරයිනේ වෙනස් වෙන්නේ. OL UL කියන දෙක වෙනස් වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ එන ටයිප් ටික මතක තියාගන්න. මාර ලේසියි ඈ. මොකද්ද? unordered list එක නම් circle එකයි disk එකයි square එකයි. ඊළඟට ordered list එක නම් එක දාන්න පුළුවන්. ඊළඟට simple A දාන්න පුළුවන්, capital A දාන්න පුළුවන්, simple I දාන්න පුළුවන්, capital I දාන්න පුළුවන්. ඒත් එකම විදිය වෙනස් වෙන්නේ නැහැ. ඊළඟ එක දාගන්න මොකද විස්තරාත්මක ලයිස්ට්. හරි. ඒකට විස්තරාත්මක ලයිස්තුවකදී අපි අපිට ටැග් තුනක් ඕන වෙනවා. දැන් මේ වැදී අපි ටැග් දෙකයි නෙමෙයි. OL කියලා ටැග් එකයි LI කියලා ටැග් එකයි තමයි ordered list එකේදී යූස් කරේ. unordered list එකේදී UL කියලා ටැග් එකයි LI කියලා ටැග් එකයි විතරයි. හැබැයි මෙතනදී එහෙම නෙමෙයි. හරිද? මෙතනදී අපි භාවිත කරනවා මොකද්ද? DL කියලා ටැග් එකක්. හරිද? DL කියන එකෙන් කියන්නේ මොකද්ද? descriptive list කියලා. ඒ කියන්නේ විස්තරාත්මක ලයිස්තුවක් කියන එක තමයි DL කියන ටැග් එකේ යූස් මේ කියන්නේ. එතකොට විස්තරාත්මක ලයිස්තුවක කොටස් දෙකක් තියෙනවා. මොනවාද කොටස් දෙක? විස්තරයයි අයිටම් එකයි ඒකට දාලා විස්තරය. ඒ කියන්නේ හරියට මෙන්න මේ වගේ. හරිද? මම දැන් හදාගෙන යන්නම් මෙන්න මෙහෙම එකක්. මම මේ දැන් හරිද? මම ඉස්සෙල්ලම මේ ලයිස්තුව හදලා ඊට පස්සේ ඔයාලට මේක විස්තර කරලා දෙන්න. හරිද? මේක මඩි කොපි කරලා ගන්න. ආ එබර. මේ විදිහට තුනක් මම හදාගන්නවා. දැන් පළවෙනි එක ඩ්රින්ක්ස් නේ දාගත්තේ. මම මේකට දානවා fruits කියනවා. ගමු. හරි ඊළඟට මෙතෙන්ට දාගමු මොකක් හරි. vegetables මොනවද දාන්න. හරි දාන්නකො. එතකොට එන්නේ නැහනේ. හරි. හරි අපි මේක සේව් කරලා බලමු. ඔන්න බලන්න. මම මේ දැන් කෝඩ් එකක් ගහලා තියෙනවානේ. මේ කෝඩ් එකට දාලා අපි එකපාර යමු අවුට්පුට් එකත් එක්ක. එතකොට ලේසි නෑ. දැක්කද? ඕක තමයි descriptive list එකක් කියන්නේ. එතකොට විස්තරාත්මක ලයිස්තුවක හරිද? definition list කියලා තියෙනවා. definition list එක ඔන්න ඔය වගේ අවුට්පුට් එකක් තමයි හම්බෙන්නේ බලන්න. මේ rings කියන එක මේ list එකේ තියෙන item එකක්. හරිද? ඊළඟට fruit කියන එකත් මේ list එකේ තියෙන item එකක්. vegetable කියන එකත් මේ list එකේ තියෙන item එකක්. එතකොට මේ එක එක item එකට දාලා විස්තරයක් තියෙනවා. මේ තමයි විස්තරය. මේ
තේරුණාද? දැන් මට මේක මේ වගේ පොඩි දෙයක් නෙමෙයි හරිද? ඕනනම් ලොකු ඡේදයක් අරගෙන ඒ ඡේදය දාන්න පුළුවන් හරිද? සාමාන්‍යයෙන් විස්තරාත්මක ලයිස්ට් එකක් අපි භාවිත කරන්නේ මේ විදිහට. අ, දැන් හිතන්නකෝ හරි මම ඔයාලට මෙන්න මෙහෙම එකක් ගහන්න. ඒක මම ගෙදර වැඩක් විදියට. ආ මට කියන්නේ ඉස්සෙල්ලා මේක තේරුණාද කියලා? මේකට දාලා තේරුණාද මම මේ කරපු දේ? තේරුණාද තේරුන්නේ අයියේ නැද්ද කියලා මම. ඔව් කියන්න. එතකොට මේ ෆෘට්ස් වෙජිටබල්ස් කියන ටිකට මේ ඉලක්කම් වගේ මොන හරි දාලා එහෙම ඇඩ් කරනවා නම් කොහොමද? ඒත් පුළුවන්. හොඳයි. අර කලින් ඒක වගේ ඒක ගන්න මෙන්න මෙහෙම. මම බලන්න. ම්ම් ඒක ගන්න වෙන්නේ මෙන්න මෙහෙම යන්න වෙන්නේ. විනාඩියකින් නේ. ගන්නවා නම් මෙතෙන්ට මේ විදිහට හ්ම්. බලමු try කරලා. මොන බලන්න. හරි ඔයාලට ඕනේ ඉලක්කම් දාන්නද? එහෙනම් මෙන්න මේ විදිහට අරගෙන මෙන්න මේ විදිහට දැන් මේ order list එක පටන් ගන්න මෙතන. අපි බලමු ඉස්සෙල්ලා මේක try කරලා. හරිද? දැම්මත් හරි. බලමු. බලමු සේව් කරමු. දැන් හරිද? මොකක්ද ඒ කරේ එහෙනම්? මේ එතකොට ඔන්න බලන්නකෝ මේක අවුට්පුට් එකත් එක්ක. එන්න බලන්න මෙන්න මේ ලිස්ට් එකේ මේ එතකොට මෙන්න මේ කියන්නේ පළවෙනියනේ. මේ කියන්නේ පළවෙනි ලයින් එක. එතකොට මේ කියන්නේ දෙවෙනි ලයින් එක. හරිද? මේ කියන්නේ තුන්වෙනි ලයින්. හරි. එතකොට 1 2 3 කියන්නේ 1 කියන්නේ මේ ඩ්‍රින්ක්ස් සහ ඒකට දාලා විස්තරේ. 3 කියන්නේ ෆෘට්ස් සහ ඒකට දාලා විස්තරේ. එතකොට එහෙනම් දැන් අපි ඕඩර් ලිස්ට් එක සාමාන්‍යයෙන් ඉන්නකෝ දැන් මෙතනින් මම වැඩ ටිකක් තව එකක් ගන්නවා. හරි ඕඩර් ලිස්ට් එකක් ඔය විදිහට අරගෙන ඔය විදිහට මම ගන්නවා මෙතනට අර අපි කලින් ගත්ත උදාහරණයම ගමු. හරි. බලන්නකෝ දැන් දැන් මේකෙදි මෙතන කා කියන මෙතන මෙන්න මේ කා කියන එකට අදාළව මෙන්න මෙතන පළවෙනි එක එනවා නේ. ඊපස්සේ මෙතන අපි වෑන් කියන එකට අදාළව මෙතන වෑන් කියන එක ආවා. දැන් ඒතකොට බලන්න මේ පළවෙනි අයිටම් එකට 1 කියන ඉලක්කම වැටෙන්න නම් මේ LI කියන ටැග් එක ඇතුලේ ඉන්න ඕනේ. තේරුණාද? ඊළඟට මෙයාට 2 කියන එක වැටෙන්න නම් එයත් LI කියන ටැග් එකක් ඇතුලේ ඉන්න ඕනේ. 3 මේ සම්පූර්ණ එක LI කියන ටැග් එක ඇතුලේ ඉන්න හින්දා තමයි මේ දෙන්න 3 කියලා වෙන්නේ. සහ මෙයාලට 1 2 3 කියන එක වෙන්නේ ඇයි? මේ ඔක්කොම කට්ටිය ඉන්නේ OL කියන ටැග් එක